තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුර්ථ පරිච්ඡේදය හතරවන පාඩම චක්ෂුද්වාරික අතිමහන්තාරම්මන වීතිය. ඉපිද එක් චිත්තක්ෂණයක් අත වූ රූපයක් චක්ෂු ප්‍රසාදයේ ගැටුණහොත් එකෙනෙහිම එය හෘදය වස්තුවේ පවත්නා භවාංග චිත්තයේද ගැටේ. එයින් භවාංග චිත්තෙහි යම්කිසි අමුත්තක් සිදුවේ. එය සෙලවීමක් වැනිය. එබැවින් එයට භවාංග සෙලවීමයි කියනු ලැබේ. ඒ භවාංග චිත්තය නිරුද්ධ වීමෙන් පසු එයට අනුතුරු ඇතිවන භවාංග චිත්තයද රූපාරම්මණයාගේ ගැටීම ලැබමින් සෙලවෙන්නා වූ ආකාරයෙන්ම ඉපිද නිරුද්ධ වේ. ඉන්පසු භවාංග සිත් ඇතිවීම නැවතී ගැටුණු රූපාරම්මණය මෙනෙහි කරන පංචද්වාරාවචන චිත්තයද ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරුව ඒ රූපය දක්නා චක්ෂු විඥාන ඉපද නිරුද්ධ වේ. අනතුරුව ඒ රූපාරම්මණය පිළිගන්නා සම්පටිච්ඡන චිත්තයද රූපාරම්මණය සැටි විමසන සම්තීරණ චිත්තයද රූපාරම්මණය සැටි විනිශ්චය කරන්නා වූ ව්‍යවස්ථාපන චිත්තයද පිළිවෙලින් ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරුව ඒ රූපාරම්මණය ව්‍යවස්ථාපන චිත්තයෙන් විනිශ්චය කරගත් පරිදි අරමුණු කරමින් 29 කාම ජවනයන් අතුරින් යම්කිසි එක් සිතක් පිළිවෙලින් සත්වරක් ජවන කෘත්‍යයෙන් ඉපිද නිරුද්ධ වේ. අනතුරුව 11 තදාලම්බන චිත්තයන් අතුරින් යම්කිසි එක් සිතක් ජවන චිත්තයෙන්ගත් පරිදිම ඒ රූපාරම්මණය අරමුණු කරමින් දෙවරක් ඉපිද නිරුද්ධ වේ. දෙවන තදාරම්මන චිත්තය නිරුද්ධ වන කල්හි චක්ෂු ප්‍රසාදයේ ගැටුණු රූපාරම්මණයද චිත්තක්ෂණ 14 වූ ආයුෂ්‍ය ගෙවී යෑමෙන් නිරුද්ධ වේ. ඉන්පසු සිරිත් පරිදි නැවත භවාංග සිත් ඇතිවන්නට පටන් ගනී. පංචද්වාරාවචන චිත්තයෙහි පටන් දෙවන තදාරම්මන චිත්තය දක්වා පිළිවෙලින් චක්ෂු ප්‍රසාදයේ ගැටුණු රූපය අරමුණු කොට උපදනා වූ සිත් 14 චක්ෂුද්වාරික අතිමහන්තාරම්මන වීතියය. පංචද්වාර වීති හා වර්තමාන රූපයන් අරමුණු කොට උපදනා මනෝද්වාර වීතීන්ද දැක්වීමේදී ඒ රූපයන් උපන් තැන පටන් ඇති වූ සිත් පිළිවෙල දැක්විය යුතුය. කියන ලද අතිමහන්තාරම්මන වීතිය ඇතිවන්නේ ඉපිද එක් චිත්තක්ෂණ කාලයක් ඉක්ම ගිය රූපය ප්‍රසාදයේ ගැටීමෙනි. රූපාරම්මණය ඉපිද ප්‍රසාදයේ ගැටීමට මත්තෙන් ඉක්ුත් වූ සුළු කාලයේදී මේ වීතිය ඇති වූ පුද්ගලයාගේ సంతානෙහි භවාංග චිත්තයක් ඇතිවිය. එහෙත් එය කියන ලද රූපාරම්මණය නොගැටිනි. රූපාරම්මණයේ ගැටීම නොලබා ඉක්ම ගිය ඒ භවාංග චිත්තය අතීත භවාංග යන නාමයෙන් හඳුන්වනු ලැබේ. රූපාරම්මණයේ ගැටීම නිසා සෙලවෙන්නාක් මෙන් නැති වූ භවාංග චිත්තය භවාංග චලන යන නාමයෙන් හඳුන්වනු ලැබේ. එයට අනතුරුව රූපාරම්මණයාගේ ගැටීම ලැබමින් උපදනා භවාංග චිත්තයෙන් භවාංග සිත් පරම්පරාව සිඳී යන බැවින් ඒ සිතට භවාංගුපච්ඡේදයයි නම් කර තිබේ. ඒ වාද සමග වීතිය කිය යුත්තේ මෙසේය. ඔබට වීතිය ඉගෙනීම පහසු වනු පිණිස මේ කටපාඩම් කරගන්න. අතීත භවාංගය, භවාංග චලනය, භවාංගුපච්ඡේදය, පංචද්වාරාවචනය, චක්කු විඥානය, සම්පටිච්ඡනය, සම්තීරණය, වොත්තපනය, ජවන සතය, තදාරම්මන දෙකේ යන මේ සිත් පිළිවෙල චක්ෂුද්වාරික අතිමහන්තාරම්මන වීති නම් වේ.